යෝ බොයිසන් ගර්ල්ස් ඉතින් ඔන්න ගොඩ කාලෙකට පස්සේ ඉතින් මේ channel එකේ වීඩියෝ එකක් දාන්න ඉතින් play with Zeron එකෙන් ඉතින් අර channel එකේ සබ්ලා 100k ගහගත්තට පස්සේ වීඩියෝ දානවා කිව්වට ඉතින් දාන්න හම්බුනේ නැති හේතුව කියන්නේ දැම්මේ නෑ බං දාන්න වෙලාවක් තිබ්බා දැම්මේ නෑ ඉතින් දැන් ඉතින් මේක දිගටම දාමු ඉතින් සිල්ල බටන් එක එහෙම හම්බුණා ඉතින් ගැම්මක් තමයි ඉතින් ආදරේ සෙට් එකට ඉතින් මේකෙත් ඉන්න මගේ ඒ channel එකේ වීඩියෝ බලන කොල්ල කෙල්ල සෙට් එක ඉතින් වාසියක් තමයි ඉතින් ගැම්මක් ඉතින් අද අපි ප්ලේ කරන්න යන්නේ ඉතින් මායා හරිද මායා කියලා එක කොල්ලෙක් අර වීඩියෝ එකේ කමෙන්ට් එකක් දාලා තිබ්බ මායා ප්ලේ කරලා පෙන්නන්න අයියේ කියලා හරිද හරි ඉතින් අපි ගහලා බලමු ඉතින් මම මේක ප්ලේ කරලා නැහැ ඉතින් අපි වැඩි කතා නැතුව යමු ඉතින් ගේම් ප්ලේ එකට වීඩියෝ එකට යමු හරි ඉතින් බොයිස් ඉතින් මෙන්න තියෙනවා ඉතින් මේකත් අර වගේම ගේම් එකක් දන්නේ නැහැ ඉතින් බය හිතෙනවත් දන්නේ නැහැ බය උඹලා දන්නවනේ ඉතින් මට බය හිතෙන්නේ නැහැ කියලා හරිද පොඩ්ඩක් බය වැඩි වුණාම කුණුහරුපයක් දෙයක් කියනවා ඒක ඉතින් වෙනම කතාවක් හරිද ඉතින් මේ තියෙන ඉතින් මායා අපි ඉතින් ප්ලේ කරලා බලමු ඉතින් ඈ අඩේ දැන් නම් බයකුත් හිතෙනවා පොඩ්ඩක් ඒක දකිද්දී ඈ ඒක බය නෑ බයකුත් නෑ වගේ නේ බං බය මොකටද බං බය වෙන්නේ හරි ඉතින් අපි මේ පැත්තෙන් ප්ලේ කරලා බලමු මීඩියම් අම්මට සිරිබා किस रास्ते से चल रहे हो तुमने सीधा सीधा हाईवे अरे मम्मी कलिंग गहला प्ले कर लेना है इतना ट्रैफिक होता 4 घंटे लगते यहाँ 1.5 घंटे में घर पहुँच जाएंगे बस 2 गाने सुनो तुम और आबादी वाली जगह आ जाएगी भाई गाड़ी मोड़ लो यार मुलिंग कताब කියනවද මන්ද ठीक है फिर बजाओ कि खटबल බලපංගෝ भाई तुम लोगों को मैंने बताया था इस रास्ते में මොකද්ද දන්නේ මේ කියන්නේ මම මට තේරෙන්නේ නැහැ මේ භාෂාව लेकिन तुम लोग नहीं माने मेरी बात फिर यहाँ चले आए एक माया नाम की औरत रहती थी यहाँ पे अपने पति के साथ में उसके पति को तो पता नहीं कहाँ चला गया वो लेकिन उस माया नाम की औरत को मार दिया මොකද්ද කියනවා बन के जो भी ये हवेली से निकलता है उसको मार देती है लेकिन तुम लोग नहीं मानते हो अगर ऐसा है तो माया के साथ तो बहुत गलत हुआ अगर यार इस रास्ते से चले तो बहुत गलत होगा हम लोगों के साथ भाई මොනවද බං ඊ කියවන්නේ आधी रात यह हवेली और गुमनाम है कोई गाना क्या गजब का कॉम्बिनेशन जल्दी बजाओ तुम अपना मुंह बंद रखो तुम्हें तो बस मजाक ही सूझता है අම්මට සිරිබා जल्दी चलो यार මං හිතන්නේ අතන ගෙදර ගවින් නැවතුනාද කොහෙද බං ඒක ඇතුලේ ඉන්න වැද ඉන්න එකත් මම වගේ එකෙක්ද කොහෙද බං गाड़ी पंचर हो गई අම්මෝ අඩෝ නිකන් කමලා ගේම් එක වගේ බං टायर बदलना पड़ेगा इसे बदलने में थोड़ा समय लगेगा सब लोग नीचे उतरो मैं नहीं उतरूंगा चुपचाप नीचे उतर के मेरी टायर बदलने में मदद करो අම්මට සිරි පැච් එකක් ගිහිල්ලා ටයර් එකේ මොකක් हरी මගුලක් කියලා කියලා නේ කිව්වේ गली के पास ईंटें पड़ी होंगी 3-4 ईंटें लेके आता हूँ अमन चलो अरे उधर मत जाओ මේ කනම් මම වගේ මේකෙන් මුත් දෙන බයයිද කොහෙද අර පිටිපස්සේ ගෙදරෙන් දන්නේ අම්මට සිරි මුන් ටික යනවද කොහෙද ගෙදර හොයාගෙන बचाओ बचाओ මුට්ට මුට්ට නම් රෙවිලා ඉන්නේ मैंने मना किया था उधर मत जाना पकड़ लिया तुमको ඒක බය වෙලා अरे බං वो मजाकिया है हो सकता है हम लोग को डरा रहा हो මුට්ට නම් හොඳ එකකින්ම ගිහිල්ලා කලිස මේ බං मैं और अमन देख के आते हैं क्या बात है मजाक कर रहा होगा तो 2 लगाएंगे उसे අම්මට සිරි මුන් ටික ගියා सूरज के चिल्लाने की आवाज़ ये कभी मजाक नहीं करता ज़रूर कोई असली खतरा है मुझे जाना होगा ආරුත් ගියා අම්මට සිරි तुम सब यहाँ कैसे फंस गए हम सब बेहोश हो गए थे जब होश මුන් ටික आया, හිර කරේ तुम सब घबराओ मत मैं हवेली में जाके इसकी चाबी ढूंढ के लाता हूँ හරි ඉතින් බොයිස් ඔන්න ආවා අපි බලමු ඉතින් මේ පැත්තේ මිනි ඔලුවක් තියෙනවා මට සිරි වෙනවා වගේ ඈ මේක නම් මට කියපන් දැන් කොහෙන් මතුවේද කියලා මේ ගෑණියෙක්ද මිනිහෙක්ද කියලාවත් ඉතින් තාම නම් දන්නේ නැහැ අඩේ මේක වෙන පත ගයක් නේ උයි ෆයින් කරගන්න තියේ මොකක් හරි මගුලක් බං කොහෙන් එයිද කියලා හිතාගන්න නම් බෑ බං මට සිරාවටම දැන් නම් බයයි ඈ
අපිට මොකක් හරි හොයාගන්න තියෙනවා බං. එතන මොකුත් නෑ. මේවා අරින්න බෑ අපිට මොකක් හරි එකක් හොයාගන්නක. අම්මට සිරිබා. අපිට ඒකේ පාස්වර්ඩ් එක නෑනේ බං. පාස්වර්ඩ් එක කොහෙද දන්නේ නෑනේ තියෙන්නේ. මෙතන මොකක් හරි අපිට හොයාගන්න තියෙනවා ඔයි. අපි මෙතෙන්ටත් ගියා. අපිට හැංගෙන්න තැන් එහෙම දැන් හොයාගන්න වෙනවා බං. මෙතන තියෙනවනේ ඇඳක් තියේ. find a clear මොකද්ද බං මේ හොයාගන්න කියන්නේ බං. දැන් කොහෙන් හරි ඇවිල්ලා මේ කියනවා මට. අම්මට සිරි මිනිහලුවක් හම්බුණා තව. මේක ගන්න බැයිද බං? ඒක නම් බය හිතෙනවා බං. අපිට තව මොකක් හරි මේකක් තියෙක හොයාගත්තට පස්සේ තමයි අපිට අරව ඕපන් කරන්න පුළුවන් සීන් එක තියෙන්නේ. සාලි මැදින් යන් ඔහොමම යන් මහත්තයෝ. මේ මෙතෙන්ට ආවනේ බං අපි. දුවන්න පුළුවන් දුවන එක ඉක්මනට අඩු වෙනවනේ බං. අපිට එතනින් යන්නත් බෑ ඔයි. අපි කොහාටද යන්න ඕනේ? තාම හොල්මන දැක්කෙත් නෑ. හොල්මන එන්නේ නැති තරමටම හොඳයි හැබැයි. මෙතෙන්ට අපි ආවා බව. අඩේ ට්‍රැක පයින්නවා ඔයි. මොකක් හරි හොයාගන්න තියෙනවා ඔයි. මොකක් හරි පාස්වර්ඩ් එකක් වගේ තියෙද හොයාගන්න බෑ. මේක ඕපන් කරන්නත් බෑ. ඒක ඕපන් කරන්නත් බෑ අපිට. මොකක් හරි මේකක් හොයාගන්නකම් ඕපන් කරන්න බෑ බා. පාස්වර්ඩ් එකක්වත් බිත්තියක ලියලා නැද්ද බා? හොල්මන හම්බුනෙත් නෑ බා. මේක නම් කිරිම් බය හිතෙන ගේම් එකක් වගේ. තාම මේ හම්බුනේ නෑ කියන්නේ. ඕ බං. අම්මට සිරි මෙතනත් තව ගොඩක් දේ ජාති තියේ වගේ බං. අපි මෙතන දොරවක් කැරියෙත් නෑනේ. මෙතන දොරවල් ගොඩක් තියේ. need special room key එකක් ඕනේ ඒක අරින්න. මේ ඉන්නේ අර බලලා. බලලා නැති වුණා. අඩෝ ඒ බලලා මැරිලා බං. බලලා මැරිලා. බලලට කිරලා බං. තාම අරින්න බෑ. අපි මොකක් හරි හොයාගන්න ඕනේ බං. ඔයි සද්දේ ඇහිද්දි නම් සෙට් වෙන්නේ. If you reading this, I am already gone. Maya talk us at
මිඩ්නයිට් මොකක්ද බං? ඒක කියවන්නේ යොත් අවුරුද්දක් විතර යනවා. ඒක අරින්නත් ඕනේ කී එකක් බං? මට හිතෙනවා දැන් කොහෙන් හරිම කඩාගෙන පාත් වෙයි කියලා. අම්මලා සිරි දැන් ඇරියකද බං? ගැමර් ෆෝන් එකක් tie සින්දු කියන්න. නෑ කීමකුත් හොයාගන්න නෑ එතන. අපිට දැන් අරින්න පුළුවන්ද බලලා හොයාගත්තට පස්සේ find place image එකක් tie බං. place එකේ image එකක් හොයාගන්න tie. බලලා මරුණාට පස්සේ හොයාගන්න තියෙන්නේ බං. අම්මට චිරි මේ වගේ හැංගෙන්න තියේ කියන්නේ නෑ ඉතින් පහත්තේ ඔය අම්මට චිරි යනවා සීන් එකක් තියෙන්නේ මෙතන. අම්මට චිරි බේන් හම්බුණා. දැන් අපි ඉමේජ් එක කරන් කොහාටද යන්න ඕනේ? අපිට පින්තූර කැලලක් හම්බුණා. ඔයි 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 ගෙච්චි සද්දයක් කියනවා මාය කමලගේ කිය වගේ. This is my mission and here. අම්මට සිරි. ගෙජ්ජි සද්දෙන් හොයාගන්න පුළුවන්. කොහාටද දන්නේ නැහැ බම් මේක ගියේ තාම හොයාගන්න බැරි වුණා හොල්මන. අපිට මෙතන ඉන්නේ හම්බුනේ ඉමේජ් එක. අර වගේ තිබ්බේ නෑනේ මොකද? මේ මොකද්ද බං? ටෝච් එක ගැස්සි ගැස්සි මේ වගේ තියෙන බම්බයි හිටින්නේ. ගෙජ්ජි සද්ද ළඟින් ඇහෙන්නේ. මේකේ අර කාමරය ඇතුළේද අතන එහා පැත්තේද බං? මේක බිඳුනොත් එහෙම ඉවරයි. පිස්සු මගුලයි වෙන්නේ.
මේක පෑගුණා කියන්නේ හරි පුතේ. අපිට හැංගෙන්න වෙන තැනක් නැද්ද බං? මට නිකන් සද්ද වද්ද ටිකකුත් ඇහෙනවා මෙහෙන්. අපිට වෙන හැංගෙන්න තැනක් නැද්ද ඔයි? අතන ඇඳක් නම් තියේ. තව ඉමේජ් එකක් හම්බුණා. තව ඉමේජ් එකක් හම්බුණා අපිට. අපිට මේක දාන්න තියෙන්නේ අතෙන්ට ආපහු ගිහිල්ලා. දිග වැඩි වුණොත් පාර්ට් දෙකකට දාන්නම් ඈ. අර කලේ පාග ගන්න බෑ. ඕක පෑගුණ ගමන් ඇවිස්සෙනවා. ඒ අර කියනවා ඊට පස්සේ ඒක කන්න. අපි දැන් ඉමේජ් එක දාන්න ඕනේ කොතෙන්ද බා? මේව හැමදැනම තියෙයි. ආර තියෙන ඉමේජ් එක දාන්න ඕනේ දැන්. ඉමේජ් එක එතනින් තියලා අපි ඇඳ යට රින්ගෝ නම් හරිනේ. ඕන් ඈ 1 2 ෆොටෝ 4ක් හොයාගන්න ඕනේ මං හිතන්නේ කෑලි 4ක්. අම්මෝ බං. Find and piece image. මායා හැලෝ මායා එකපාරක් දැක්ක පොඩ්ඩක් මායා ලස්සනත් වගේ නේද? මුන් එනවා දෝනි එනවා මායා දෝනි. හැබැයි මායාගේ 아무තු ලස්සනකුත් තියේ නේද? හරි එනවා. අම්මට සිරි වෙනවනේ මහත්තයෝ. ගියාද කියන්නේ? ඔව් තව අපිට පින්තූර කෑලි 4ක් හොයා ගන්න ඕනේ. මේක තාම ගිහින් නැද්ද කොහෙද බං? මේක පෑගුණොත් ඉවරයි මහත්තයෝ. ඉතින් ඈ රෙවෙනවා. කොහොබන් ඉතුරු ඉමේජ් කැලි ටික හොයාගන්න ඕනේ අපිට කොහොම හරි. මෙතනත් නෑ. මෙතන අපි ඔක්කොම ටික අරලා බැලුවානේ. බින්දුනොත් ඉවරයි. එහෙනම් අවුලක් නැහැ ක්ලියර්. කොයි බං අරගි මෙතනත් එකක් තියලා ඔයි. මේක නම් යද්දි බින්දෙයිද මන්දවා? නෑ මුල්ලෙන් යද්දි හරි.
There is a hidden room which can be opened by placing and rotating or need this blocky wall. Blocky wall එකක් කොහෙද බන් තියෙන්නේ? එනවාද බං? කනවා. හුත්තයි බලහත්. එනවා. ඒවා බින්දෙන්න හරි තව එකක් අම්මා. ගන්න වේද? බඩු වෙනවා. කමලට හපම් බලන් ගියාම් බං. කොහෙන්ද එන්නේ බං මේකේ? අර ගෙජ්ජි සද්දේ එනවා බං. කමලගේ වගේ බය හිතෙනවා බං ඒකට නම් යන සිරාවටම. ළඟට එනවද මන්දව? आया है छुप जो मुझसे කිසින්දු කියන්නේ බං. समझे वो जीत रहा देखेगा ना कल की सुबह බඩු අපි ඇංගිලා හිටපු තැන කොතනද දැන්? කොහේ? පොඩි ආතල් එකක් ගන්න ගියේ. වැටර දීලා හරි වෙදර කාමරයකට ගියා නම් මල මඟුලයි. යනවා. යන්න. මම හිතන්නේ ගෑණි කැපුණා. ඉතින් බොයිස් ගේම් එකෙන් පාර්ට් 2 එකෙන් සෙට් එක මේක ගාති ට්‍රැක පයින්නවා. ඉතින් තව ටිකක් මේක ප්ලේ කරලා වීඩියෝ ප්ලේ එකක් දාන්න. එහෙනම් ඈ සෙට් එක පාර්ට් 2 එකෙන් සෙට් එකමු. බයි.